අම්මේ කියලා කෑ ගහගෙන තමයි ඉස්කෝලේ ඇරලා අපි ගෙදරට ගොඩ වෙන්නේ. ඒකත් කෙලින්ම කුස්සියට ගිහිල්ලා තමයි නතර වෙන්නේ. මොකද ඒ වෙලාවට අම්මව මුණ ගැහෙන්නේ කුස්සියේදී. ඉතින් උදේට උයනෙව්වා ගෙනුයි දවල්ට මොනවා හරි හදලා අම්මා ඉතින් මොනවා හරි එකතු කරලා තියෙනවා අපි එනකොට. කොහොමත් පැංචෝ කාලේ ඉතින් බඩගින්න වැඩිනේ අපිට. ඉතින් අම්මා තමා අපි ආස හැම දෙයක්ම දන්නේ. මං පරිප්පු කන්න ආස කොහොමද? මැල්ලුම් මොනවද කන්න ආස? මං කන්නේ නැති එළවලු. ඒ වගේම මල්ලි ගැන තාත්තා ගැන හැමදේම දන්නේ අම්මා. එයාට කිසි දෙයක් අමතක වෙන්නේ නැහැ. අපේ මලයා වෙජිටේරියන් නේ. ඉතින් බැරි වෙලාවත් අම්මට එයාගේ පිඟාන මාරු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි වෙන හැන්දක්වත් ඒවට මුහු කරන්නේ නැහැ. ඉතින් මං කියන්න ගියේ ඔහොම අපි ආස කරන හැමදේම හදලා දෙන අම්මා ආස මොනවද කියලා බැරි වෙලා හරි අහන්නකෝ. මොකුත් නෑ මයි පුතේ කියලා තමයි ඉතින් කියන්නේ. ඕකම තමයි අපේ තාත්තගේ උත්තරේ. ඉතින් ඒ හින්දා එයාලා ආසයි කියලා මට දැනෙන දේවල් තියෙනවනේ. ඒවා ඉතින් මම පුළුවන් වෙලාවට ගෙනියලා දෙනවා. ඉඳ හිට මොනවා හරි ආසයි කියලා කිව්වොත් පුළුවන් ඉක්මනින් මේක අරන් දෙනවා. ඉස්සර ඉඳන්ම අපි දෙන්නට කවදාවත් එයාලා කන බොන දෙයකින් නම් කිසිම දවසක අඩුවක් කරලා නැහැ. ඒවා ඉතින් මතක තියෙන්න එපා අපිට නේද?